බලන්න අපි ඉරිසියා කරනවා නම් කුහකකම් කරනවා නම් මරා ගන්නවා නම් ඇත්තටම විඳවන්නේ කවුද? මං කාගෙන් හරි පරිගන්න හිතන සිතුවිල්ලෙන් පවා විඳවන්නේ කවුද? තමන්මයි නේ. ඒ නිසා මතක තියාගන්න ඔබට විඳවන්න ඕන නම් වෛර කරන්න නේ. ඔබට විඳවන්න ඕන නම් කුහකකම් කරන්න. නේ ඔබ අනුන්ට ඉරිසියා කිරීමෙන් අනුන් විඳවන්නේ නැහැ. කවුද විඳවන්නේ? තමන් විඳවන්නේ නේ. දැන් හිතන්න අල්ලපු ගෙදර මිනිස්සු එකපාර දිනු වෙනවා. අපි මොකද්ද කියන්නේ? ඔය මිනිහා කුඩු විකුණනවා. කියනවද නැද්ද? කියනවනේ අනිවාර්යෙන් ඕකුන් කුඩු විකුණනවා ඇති. හරිද? හිතන්න ඇත්තටම අල්ලපු ගෙදර මිනිස්සයා කුඩු විකුණනවා. හිතන්න ඇත්තටම විකුණනවා කියලා. දැන් කුඩු විකුණනොත් හැමදාම සතුටින් ඉන්න පුළුවන්ද? බෑ. හැබැයි ටික කාලයක් හරි නේ. ටික කාලයක් හරි නේ යාළ කුඩු විකුණලා යාන වාහනයක් අරගෙන ගෙයක් දොරක් හදාගෙන ටික කාලයක් හරි කුඩු විකුණන මිනිස්සයා පවා සතුටින් ඉන්නවද නැද්ද? ටික කාලයක් හරි සතුටින් ඉඳීනේ නේ. හැබැයි හිතන්න ඒ ඉන්න ටික කාලෙත් නේ එයා සතුටින් ඉඳිද්දිත් විඳවන්නේ කවුද? කුඩු විකුණන